හැමදාම එකම ස්මාර්ට් වොච් එක දාලා එපා වෙලා නේද? ඒ කියන්නේ අදින ඇඳුමට මුළු සතියෙම හැම ඇඳුමකටම ගැලපෙන්න ස්මාර්ට් වොච් එක එකම වොච් එක නේද? එකම පාට නේ. මේක ඉතින් අපිට පාට මාරු කරන්නවත් වොච් මාරු කරන්නවත් බෑ. සල්ලි දීලා ගත්ත ස්මාර්ට් වොච් එක සතියෙම වට දාන්න වෙන්නේ එකම ස්මාර්ට් වොච් එක. මොන විදිහ ඇඳුම ඇඳත් මොන වගේ අවුට්ෆිට් එකක් දැම්මත් වැඩක් නෑ. ඔයගේ අතේ දින වොච් එක හැමදාම එකම විදිය. එකම පාට. මේකම එපා වෙලා තියෙන්නේ. මේක නැතුව අතේ දින ගන්න ඔප්ෂන් එකක් හොයමුද? ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අන්න ඒ ඔප්ෂන් එක. ඉතින් මේක ඇවිල්ලා ඔයාට සතියේ දවස් 7ට හරියන්න ස්මාර්ට් වොච් 7ක් විදියට ඔයා කැමති අවුට්ෆිට් එකකින් දවස් 7ට අඳින මුළු සතියෙම වොච් 7ක් දාන් යන්න පුළුවන් සුපිරි පැක් එකක්. ඉතින් මේක ඇවිල්ලා ඔයාට ඉතාමත් අඩු ගානකට ඒ කියන්නේ ඔයගේ අතේ දින ගානට ගන්න පුළුවන් දවස් 7ට ස්මාර්ට් වොච් 7ක් දාන්න පුළුවන් සුපිරි කොම්බෝ පැක් එකක්. ඉතින් මේක ඇවිල්ලා ගොඩාක් ලොකු ගානක් වෙන්නේ නැති හැමෝටම දරන්න පුළුවන් සුපිරි කොම්බෝ පැක් එකක්. ඉතින් ගොඩක් දෙනෙක් කෙල්ලුවින්දා මං හිතුවා මෙන්න මේ DD900 කියන මෙන්න මේ කොම්බෝ පැක් එක ගැන අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න ඕන කියලා. එහෙනම් ඉතින් ආයේ මේ එකම දා ඉන්න ඕනේ නැහැ. දැම්ම පහලින් ලයික් බටන් ප්‍රෙස් කරලා දාන්න ලයික් එකක්. එහෙනම් තවත් කතා නොකර අපි යන් වීඩියෝ එකට. හරි ඉතින් ඔන්න මගේ අතේ බොක්ස් එක තියෙනවා. ඉතින් අතට ගත්ත ගමන් මාරම ප්‍රීමියම් ලුක් එකක් තියෙන්නේ. ඉතින් ඔන්න කොල්ලෙක්ටර් gift එකකට බර්ත්ඩේ එකට හරි නැත්නම් වෙනත් මොකක් හරි දෙයකට gift එකකට දෙන්නත් මං හිතනවා සුපිරිම ප්‍රොඩක්ට් එකක් තමයි මේක කියලා. මොකද මේක පැක් එකක් නේ ස්ට්‍රැප්ස් 7ක් එනවා. ඉතින් ඒ හින්දා මං හිතනවා මේක gift එකකට දෙන්නත් හරියනම අයිටම් එකක් කියලා. මොකද මේක ඇවිල්ලා ගොඩක් වටිනවා කොල්ලෙක්ටර්. හරි. ඉතින් අපි දැන් ඉස්සල්ලාම බොක්ස් එක අතර ගත්ත ගමන් මොනවද බලා ගන්න තියෙන්නේ කියලා බලලා ඉවර වෙලා මේක ඕපන් කරලා බලමු. මේක ඇතුළේ ස්ට්‍රැප්ස් මොන වගේද, ස්මාර්ට් වොච් එක මොන වගේද, තව මේකේ තව අයිටම් එකක් තියෙනවා. මම ඒක අන්බොක්ස් කරාට පස්සේ ඔයාලට පෙන්නන්න. මේකට තවත් හම්බ වෙන දේවල් ටිකක් තියෙනවා. අපි අන්බොක්ස් කරලා බලමු. හරි. ඉතින් බොක්ස් එක අතර ගත්ත ගමන් මුලින්ම බොක්ස් එකේ වටපිටාවේ තියෙන දේ කතා කරලමු. ඉතින් ඉස්සරහින් අපිට බලා ගන්න පුළුවන් DT900 කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ස්ට්‍රැප් එක දාලා තියෙනවා 7+1 කියලා. ඒ කියන්නේ මොකක්ද දන්නවද මේ 7+1 කියන්නේ? ස්ට්‍රැප්ස් 7ක් එකකට එනවා කියලා. හරිද? ඊට පස්සේ උඩ බලා ගත්ත හැකි Ultra 9 කියලා මෙතන සඳහන් කරලා තියෙනවා Smart Watch plus 7 straps wireless charger. ඊට පස්සේ බලා ගත්ත හැකි පාලින් සඳහන් කරලා තියෙනවා Big 2.06 infinite display කියලා. ඉතින් මේකේ screen size එක ගත්තොත් එහෙම අඟල් 2.06ක size display එකක් තමයි අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ උඩින් මෙතනින් බලා ගත්ත හැකි මොන කලර් එකකින්ද ඕඩර් කරේ කියලා. ඉතින් මම ඕඩර් කරලා තියෙන gold color එකකින්. ඉතින් අපිට මෙතනින් බලා ගත්ත හැකි dot එකකින් දාලා තියෙනවා color එක. ඊට පස්සේ box එකේ මේ පැත්තට ගියාට පස්සේ බලා ගත්ත හැකි මෙතනින් සඳහන් කරලා තියෙනවා Ultra 9 space aluminium case කියලා සහ මිලිමීටර් 49ක size එකට තමයි මේක display එක තියෙන එක සඳහන් කරලා තියෙනවා. මිලිමීටර් 49 කියන්නේ අතන අර අඟල් 2.06ට. හරිද? ඉතින් ඊට පස්සේ box එකේ වටපිටාවේ ඔන්න ඔය දේවල් ටික තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ පැත්තේ. කියන්නේ box එකේ යටින් පොඩි apps ටිකක් mention කරලා තියෙනවා. calls, camera, ඊට පස්සේ music, heartbeat එක වගේම sports කරන කට්ටියට ඔන්න ඔය දේවල් focus කරලා මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා මෙතනින් mention කරලා තියෙනවා. ඊට පස්සේ box එකේ පිටිපස්සට ගියාට පස්සේ බලා ගත්ත හැකි තවත් apps ටිකක් මෙතන mention කරලා තියෙනවා. phone book එක, alarm එක, music, ඊට පස්සේ BT camera, BT call, heart rate එක, ඊට පස්සේ find phone, sports, notifications අර මේන්ම දේවල් ටිකක් මෙතන mention කරලා තියෙනවා. ඒ වගේ තවත් පොඩි දෙයක් සඳහන් කරලා තියෙනවා මේකට අදාළ app එක. ඒ කියන්නේ smart watch එකට අදාළ app එක ඔයාගේ smart phone එකට දාගන්න ඕන. ඉතින් ඒක දාගත්ත කියන්නේ ගොඩක් පහසුයි. මොකද ඔක්කොම ටික smart watch එකත් එක්ක phone එකට connect වෙලා තියෙනවා කියන්නේ වැට් ටික කරගන්න හරිම පහසුයි. ඉතින් එතකොට ඔයාලට iPhone එකක් තිබ්බත් Android phone එකක් තිබ්බත් කිසිම ගැටලුවක් නැහැ. මෙන්න මේ දෙකටම මෙන්න මේ app එක support කරනවා. ඔයාලට iPhone එකක් තිබ්බත් Android phone එකක් තිබ්බත් කිසිම ගැටලුවක් නැතුව app එක download කරගන්න පුළුවන්. හරියනම් ඔන්න දැන් තියෙන්නේ unboxing කරන්න. ඉතින් ඔන්න ආසම දේ. හරි. දැන් අපි එහෙනම් මේකේ box එකේ තියෙන පොඩි seal එකක් ඉටිකාව එකකින් මේක අයින් කරගෙන ඉවරලා අපි බලමු ස්මාර්ට් වොච් එක මොන වගේද කියලා. මම මෙන්න මේ විදිහට කපලා අයින් කරගන්නවා ඉටිකාව එක. හරි මැදින්. ඉතින් ඉටිකාව එක නම් ටිකක් හැතර තමයි අයින් කරගත්තේ. ඔන්න මේ විදිහට අපිට අයින් කරගන්න පුළුවන්. ඔන්න දැන් අපිට box එක open කරලා අපේ ස්මාර්ට් වොච් එක සහ straps ටික මොන වගේද කියලා බලන්න පුළුවන්. wow. ඉතින් box එක open කරද්දිම අපිට මාරම ලස්සන straps collection එකක් මේකේ බලා ගන්න පුළුවන්. මෙතනින් straps collection එක තියෙනවා. ඊට පස්සේ smart watch එක තියෙනවා. ඊට පස්සේ මම අර වලට කිව්වේ smart watch එකට වාට මේකේ protection casing එකකුත් හම්බ වෙනවා. ඉතින් අන්න ඒකත් වාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ වාට wireless charge එක වගේම මේකේ user manual එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මෙන්න මේකේ මේ pack එකේ එන්නේ. හරියනම් මේ straps ටික මොන වගේද කියලා ඔයත් බලලාම ඉන්නකෝ.
හරි ඉතින් අපි නම් මුලින්ම ස්මාර්ට් වොච් එකකට ගමු. ඉතින් වොච් එකකට ගත්තට පස්සේ අපිට ඉස්සෙල්ලාම ගෝල්ඩ් කලර් මෙන්න මේ වගේ අපි ස්මාර්ට් වොච් එක බලා ගන්න පුළුවන්. ඉතින් ගෝල්ඩ් කලර් එක නැතුව අර බ්ලැක් කලර් එක නැත්නම් වෙනත් කලර්ස් වලින් වගේ මිලදී ගන්න පුළුවන්. ඉතින් මම ගෝල්ඩ් කලර් එකට ගොඩක් කැමති ඉඳ මම ගෝල්ඩ් කලර් එකෙන් ගත්තා. මේකේ ගෝල්ඩ් එක ගත්තත් මාරම ලස්සනට තියෙනවා. මේ මොන ෂයින් ලුක් එකක් තියෙනවා. හරිද? ඉතින් මේක ඇත්ත ගෝල්ඩ් නෙමෙයි. මේකේ ගෝල්ඩ් පේන්ට් එකක් තියෙන්නේ. ඇත්ත ගෝල්ඩ් එක නෑ. ඉතින් ගන්න බෑන අපිට මේ පොඩි ගණන් වලට. ඉතින් ස්මාර්ට් වොච් එක ගත්තාම මාරම ලස්සන ෂයින් එකක් එක්ක හොඳ මැටීරියල් එකකින් හදලා තියෙනවා. ගෝල්ඩ් එක ලස්සන ස්ප්‍රේ කරලා තියෙනවා. හරි. ඉතින් ඔන්න ඊළඟට අපිට බලාගත්ත හැකි මේකේ කේසින් එක තියෙනවා. ඉතින් මේ තියෙන සිලිකන් කේසින් එක මම අර ඔයාලට කිව්වා. මේක ට්‍රාන්ස්පරන්ට් කේසින් එකක් විතර තමයි අවිල්ලා තියෙන්නේ. අපි සාමාන්‍ය iPhone වලට දාන්නේ. අන්න ඒ වගේම තමයි. ස්මාර්ට් වොච් එකට මේක දාන්න පුළුවන්. අපි දාලා බලමු වෙන ස්මාර්ට් වොච් එකට මොන වගේද කියලා. ඉතින් ඔන්න ස්මාර්ට් වොච් එක මගේ අතේ තියෙන්නේ. ඉතින් මේ තියෙන කේසින් එක අපි කේසින් එක අරන් දාගමු බලන්න ස්මාර්ට් වොච් එකට. මේක දාගත්තට පස්සේ මාරම සේෆ්. ඒකට හේතුව තමයි දැන් ස්මාර්ට් වොච් එකේ මේක ගෝල්ඩ් කලර් එකක්නේ පේන්ට් කරලා තියෙන්නේ. මේක එහෙම වදිදි තැන්වල ඒ වගේ තැන්වල කියන්නේ හිතන්න ටේබල් එකේ මේ වැදුනා කියලා. ඉතින් මේ ටේබල් එක වගේ වදිද්දි මේකේ තියෙන මේ පේන්ට් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කේසින් එකේ ඉඳලා ඔයාට ස්මාර්ට් වොච් එක පරිස්සම් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න කේසින් එක දාගත්තා. වව්. හරි එන එක පැත්තකින් තියාගමු. ඊට පස්සේ බලාගත්ත හැකි මේකේ වයර්ලස් charge එක තියෙනවා. ඉතින් එක පැත්තක USB port එකක් එන්නේ. ඔයාගේ charging dock එකට connect කරන්න. අනිත් පැත්ත ඔයාට ස්මාර්ට් වොච් එක මෙන්න මේ විදිහට වයර්ලස් විදිහට තියලා charge කරගන්න පුළුවන්. හරි ඒකත් පැත්තකින් තියාගමු. ඔන්න ඊළඟට තියෙන අපේ straps collection එක දවස් 4 දාන straps 7. ඉතින් පළවෙනිටම gold color smart watch එකට gold color strap එකක් තියෙනවා. මේ තියෙන gold strap එක. ඉතින් ඔන්න ඊළඟට ස්ට්‍රැප් එක විතර බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලෙදර් ස්ට්‍රැප් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා ඔරිජිනල් ලෙදර් නෙමෙයි. නමුත් ලෙදර් ෆීල් එකන විදිහට ලෙදර් මැටීරියල් එකකින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අන්න ඒ ස්ට්‍රැප් එක. මේකත් මාරම ලස්සනයි. ඉතින් ඔන්න ඊළඟට කාලයක් ජනප්‍රියම වෙච්ච ස්ට්‍රැප් එක මෙන්න මේ තැඹිලි පාට ස්ට්‍රැප් එක. ඉතින් මේකේ බබල් එකක් තමයි මැද්දෙන් තියෙන්නේ. ඉතින් අන්න ඒ ස්ට්‍රැප් එක තමයි බලාගත්ත හැකි බහුතරයක් ස්මාර්ට් වොච් වල එන ස්ට්‍රැප් එකක් මේක. මොකද මේක ස්මාර්ට් වොච් ගත්තාම මාරම ෆේමස් වුණා. ඉතින් අන්නේ ස්ට්‍රැප් එකත් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඔන්න ඊළඟට ගොඩක් කට්ටිය කියන්නේ ඔය සාමාන්‍ය බොයිස්ලා ගොඩක් කැමති ක්ලාස් යන මල්ලිලා එහෙම මම දන්නා මෙන්න මේ ස්ට්‍රැප් එකට. මේක ක්ලාස් යන වගේ සෙට් එකට ගොඩක් හරියනවා මේක. මේ ස්ට්‍රැප් එක නිකන් අර කොහොමද කියන්නේ ස්පෝර්ට් වයිබ් එකක් තමයි මේකේ තියෙන්නේ. මේ තියෙන්නේ බ්ලැක් කලර් එකකින් ලයින් එක ගිහිල්ලා මැද්දේ රතු පාටින් බබල්ස් තියෙන්නේ. මේ තියෙන්නේ මාර ලස්සනයි ස්ට්‍රැප් එකක්. හරි ඔන්න ඊළඟට තියෙනවා මං ආස විදිහේ තවත් ලස්සන ස්ට්‍රැප් එකක්. මේක ඇවිල්ලා මාරම ප්‍රීමියම් ෆීල් එකක් ඉන්නේ අතට ඇද්දින්. ඉතින් මේක ඇවිල්ලා වයිට් කලර් ස්ට්‍රැප් එකක්. මාර ලස්සනයි ඒක. ඉතින් මේක ගත්තොත් එහෙම රෙඩි ස්ට්‍රැප් එකක්. හරිද? මේක රෙද්දකින් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේ තියෙන අන්නේ ස්ට්‍රැප් එක අපි ඒකත් අතින් තියාගමු. ඔන්න අවසාන ස්ට්‍රැප් එක. ඉතින් මේක ඇවිල්ලා අර පටිය දාලිවලා කෑල්ලක් මෙහෙම ටික් එක දාන්න තියෙන අන්නේ ටික් එක තියෙන ස්ට්‍රැප් එක තමයි ඊළඟට තියෙන්නේ. ඉතින් තැඹිලි පාටින් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ වගේ ස්මාර්ට් වොච් එකේ අවශ්‍ය ගානට මේක තියාගෙන ඉවරලා හිතන්න කට් එක මෙන්න මේ ගානට කියලා. ඉතින් මෙන්න මේ කෑල්ල මෙන්න මේ විදිහට දාන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට. දැක්කද? ඉතින් ඔන්න ඔය වගේ ස්ට්‍රැප් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. මේ අවසාන ස්ට්‍රැප් එක. හරි ඉතින් දැන් අපි ඔක්කොම දේවල් ගැන කතා කරන්න අවශ්‍යම ප්‍රධානම දේ තමයි මගේ අතේ දැන් මේ තියෙන්නේ. ඉතින් දැන් අපි කතා කරමු ස්මාර්ට් වොච් එක ගැන. හරි ඉතින් පළවෙනි ස්ටෙප් එක ඉදිරියට නම් මේක පවර් ඔන් කරගෙන ඉමු. මම එනම් දැන් මේ පැත්තේ තියෙන පවර් බටන් එක උඩ ලොන්ග් ප්‍රෙස් එකක් දීගෙන ඉන්න බලමු මේක පවර් ඔන් වෙන්නේ කොහොමද කියලා. wow ඉතින් යාළුවෝ ඔන්න ස්මාර්ට් වොච් එක පවර් ඔන් වුණා. ඉතින් පවර් ඔන් වුණාට පස්සේ ලස්සන වෝල්පේපර් එකක් වගේ බලාගත්තා හැකි මේ මේකේ ඇනිමේෂන් එකක් එක්ක යන එකක් තියෙන්නේ. ඉතින් කා එකක් යන එකක් බලන්න මාර ලස්සනයි ඒක. හරි කියුට් නේද? ඉතින් ඊට පස්සේ ස්ලිප් මෝඩ් එකකුත් තියෙනවා. මේ වාට පේන ස්ලිප් මෝඩ් එකට වැටලා තියෙන්නේ. ටයිම් එක ඊට පස්සේ මේ විදිහට පෙන්නනවා. දැන් ඉතින් අපිට කතා කරන්න තියෙන ස්මාර්ට් වොච් එකේ ෆීචර්ස් මොනවද කියලා. දැන් මේකේ තියෙන වැඩ කැලි මොනවද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔය දේවල් ටික තමයි දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ලස්සන වෝල්පේපර් එකක් තියෙන මේ ස්මාර්ට් වොච් එකේ උඩින් පහළට ස්වයිප් කරපුවාම අපිට මැසේජස් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වම් පැත්තේ ඉඳන් දකුණට ස්වයිප් කරපුවාම අපිට මේකේ ටයිම්ස් ටික ඒ කියන්නේ ඩේස් මොනවද යන්නේ සහ අපිට ක්වික් දේවල් ටික ඒ කියන්නේ ස්පෝර්ට්ස් කරනවා නම් සහ මියුසික් එකේ ඒ වගේ දෙයක් කොමන් ඇප්ස් වගේක්. ඉතින් අර වගේ අර ක්වික් ස්ටාර්ට් එකක් අපිට ගන්න පුළුවන්. අර හොය හොයා ඉන්නේ නැතුව හරි ඉක්මනින් යන්න පුළුවන් ක්වික් ඇප්ස් ටිකක් අපිට මේ පැත්තේ බලා ගන්න පුළුවන්. ඉතින් යටි ඉඳන් උඩට ස්වයිප් කරපුවාම අපිට එයාප්ලේන් මෝඩ් එකට වොච් එක අනම්මනම් අර ෆෝන් එකේ නොටිෆිකේෂන් බාර් එක පාත් කරාම උඩ තියෙන්නේ. අන්න ඒ වගේ ස්මාර්ට් වොච් එකට අදාළ දේවල් ටික අපිට පහළ ඉඳන් උඩට ස්වයිප් කරපුවාම බලා ගන්න පුළුවන්. බැටරි කැපැසිටි කොහමද? මේ වෙලේ සයිලන්ට්ද කොහමද කියලා. ඉතින් දකුණින් ඉඳන් වමට ස්වයිප් කරපුවාම මියුසික්, හෙල්ත්, හර්ට් රේට් එක, ඒ වගේ තමයි කෝල් එක වගේ අපිට ඒ වගේ පොඩි දේවල් ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්ක්‍රෝල් වීල් එක ක්ලික් කරා නම් අපිට මැද ඒ කියන්නේ මේකේ හෝම් එකේ
මේකේ තියෙන all apps ටික බලා ගන්න පුළුවන්. පොඩ්ඩක් අපි එහාට මෙහාට කරලා බලමු බලන්න ටච් එක ස්මූත්ද කියලා. wow ටච් එක හොඳට ස්මූත් වැඩ කරනවා. ඉතින් මේකේ බේසික්ම දේවල් ටික ඔන්න ඔය දේවල් ටික තමයි. ඉතින් මේ ස්මාර්ට් වොච් එකේ ඉතුරු වැඩ ටික කතා කරන්න නම් අපි අනිවාර්යෙන් අපේ ස්මාර්ට් ෆෝන් එකට දාගන්න මේකේ මොබයිල් ඇප්ලිකේෂන් එක. ඉතින් ඒක අපිට මේකට හැමන යූසර් ගයිඩ් එකේ බලන්න මෙන්න මේ වගේ QR කෝඩ් එකක් තියෙනවා. මෙන්න මේක අපේ ෆෝන් එකේ ස්කෑන් කරා නම් ඔන්න අපිට පුළුවන් මේක ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. අපි නම් මේක ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මේකට සෙටප් කරගෙන බලමු කොහොමද කියලා ස්මාර්ට් වොච් එක කනෙක්ට් කරගත්තාම ඇප් එකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. හරි මම ඉස්සෙල්ලා මේක QR ස්කෑන් කරගන්න. හරියල්ල ඔන්න ඇප් එක මම ස්කෑන් කරගත්තා. ස්කෑන් කරගත්තාට පස්සේ ඔන්න ලෝඩ් වෙනවා බලමු මොකක්ද එන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලා බලාගත්තා කි Fit Pro තමයි මේ ඇප් එකේ නම තියෙන්නේ ඇප්ලිකේෂන් එක. ඉතින් ඊට පස්සේ ඔයාලා බලාගත්තා කි මෙන්න මේ වගේ තමයි ඕපන් වෙන්නේ. අපි දැන් මේක ඩවුන්ලෝඩ් කරගමු. ඔන්න මම ඇප් එක ඩවුන්ලෝඩ් වෙන්න දුන්නා. ඉතින් එහෙම නැත්තම් හරිම ලේසි. ඔයාලට පුළුවන් Play Store එකට හරි Google එකට ගිහිල්ලා ඉවරලා Fit Pro කියලා සර්ච් කරන්න. මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන Fit Pro කියන ඇප් එක. ඉතින් මෙන්න මේක ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරගත්තා නම් අපිට මේක කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මම ඩබල් ටැප් එකක් දෙනවා. හරි ඔන්න දැන් ඩවුන්ලෝඩ් වෙන එක මන් තියෙන්නේ. හරි නම් ඔන්න දැන් ඇප් එක මගේ ස්මාර්ට් ෆෝන් එකට ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් එනවා මේක ඕපන් කරලා ඉවරලා බලන්න කනෙක්ට් කරලා. මම මෙතනින් ඕපන් කරන්න. ඔන්න ඕපන් කරා. ඉතින් මෙතනින් ඇලෝ දෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපේ ස්මාර්ට් වොච් එකත් එක්ක මේක කනෙක්ට් කරගන්න බ්ලූටූත් හරහා. අපි බලමු මේක කරගන්නේ කොහොමද කියලා. මේකේ ටික්ස් ටිකක් දෙනවා ඇලෝ කරන්න. ඒක දුන්නාට පස්සේ ඉස්සෙල්ලාම මේ ඔයාට එනවා මේකට Gmail එකේ password එක දීලා sign in වෙන්න. ඉතින් ඒක ඔයා set up කරගන්න ඔයාගේ app එකේ ඉස්සෙල්ලාම මම එන Gmail එක password එකක් දෙන්නම්. ඉතින් watch එක අතර ගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ watch එක මෙහෙම යටින් ඉඳන් උඩට swipe කරන්න. swipe කරාට පස්සේ බලාගත්තා මේක තියෙනවා QR code එක. මේ තියෙන්නේ ඔන්න ඔය QR එක ඔයාගේ මේ app එකේ mobile app එකේ බලන්න යට option එකේ දෙවෙනියට ගියාට පස්සේ ඊට පස්සේ බලාගත්තා හැකි මෙතන තියෙනවා add device කියලා. හරිද? මෙන්න මේක click කරන්න. click කරාට පස්සේ මෙන්න මේකෙම තියෙනවා QR එකක් ස්කෑන් කරන්න උඩ ඔප්ෂන් එකක්. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට එනවා මෙන්න මේ වගේ QR එක ස්කෑන් කරන්න. හරිද? දැන් මේකෙන් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ස්මාර්ට් වොච් එකේ අර පේනනේ QR එක තියෙන්නේ. අන්න ඒක ස්කෑන් කරා නම් හරි. හරි ඉතින් ඔන්න දැන් මම ස්කෑන් කරනවා. දැක්කද? පොඩි බීප් සවුන්ඩ් එකක් ආවා. ඒකත් එක්ක ඊට පස්සේ බලාගත්තා මෙන්න මේ විදියට කනෙක්ට් වෙනවා. වොච් එකෙත් එකපාරට මාරුණා වෝල්පේපර් එක. හරි ඉතින් ඔන්න මේ වෙද්දී අපේ ස්මාර්ට් වොච් එක මේකත් එක්ක කනෙක්ට් වෙලා තියෙන්නේ. හරි දැන් අපිට පුළුවන් මේකෙන් කරන්න පුළුවන් මොනවද කියලා බලන්න. අපි දැන් මම ඔයාලට පෙන්නන්නම් මොනවද මේකේ තියෙන ඔප්ෂන්ස් ෆීචර්ස් මොනවද කියලා. ඉතින් මේ මොබයිල් ඇප්ලිකේෂන් එක ගත්තාම ගොඩක්ම ફોකස් කරලා තියෙන්නේ ඔයාගේ හෙල්ත් එක පැත්තෙන් ගැන. ඒ කියන්නේ හෙල්ත් එක ගැන ස්මාර්ට් වොච් එකක් අපි දැන් ගත්තාම නිකන් අපි සාමාන්‍ය ස්මාර්ට් වොච් එකක් ගන්න එක්ක පෙනුමට දාන්න නැත්නම් වෙලාව බලන්න ප්‍රධානම දේ වෙලාව බලන එකනේ. ඉතින් ওই දේවල් වලට අමතරව ස්මාර්ට් වොච් එකකින් කරන්න පුළුවන් දේවල් විදිහට ගත්තොත් එimhe අපි දන්නවා කෝල් එකක් ගන්න. දැන් අලුතෙන් ස්මාර්ට් වොච් එකට SIM දාන්න පුළුවන්. හැබැයි මේකේ SIM දාන්න බෑ. ඉතින් ඒ වගේ දැන් මේකේ ප්‍රයිස් එක මම ඊළඟට ඔයාලට කියන්නම්. ඒකත් එක්ක ගත්තාම මේ ප්‍රයිස් එකත් එක්ක ඔයා බලන්න මේ ෆීචර්ස් ටික වටිනවද කියලා. ඉතින් සාමාන්‍ය ස්මාර්ට් වොච් එකක් ගත්තාම අපි ওই දේවල් ටිකනේ බලන්නේ. දැන් අලුතෙන් එන ස්මාර්ට් වොච් වල YouTube, TikTok, social media use කරන්න පුළුවන්. ඔයාලා දන්නවා ඇති වීඩියෝස් බලන්න කරන්න. මම මේ වෙද්දී ස්මාර්ට් වොච් 3ක විතර ඔයාලට දාලා තියෙන වීඩියෝස් හැම එකේම TikTok යන්න, Facebook යන්න ඕන එකක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මේකේ ගොඩක් ફોකස් කරලා තියෙන ඔයාලා හෙල්ත් එක පැත්ත ගත්තාම ඉතින් මේ ඇප් එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ කවුන්ට් කරගත්ත හැකි ඔයාගේ ECG එක, ඒ කියන්නේ ඔයාගේ heart එකත් එක්ක ඔයාගේ හදවත වැඩ කරන හැටි කොහොමද ටෙස්ට් එකක් ඉදිරියට ගන්න පුළුවන් සහ heart beat එකේ rate එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ sleeping time එක, ඊට පස්සේ මෙහාට පැත්තට ගියාට පස්සේ walking ඔයා දවසට ඇවිදින steps ගානත් එක්ක walk එක ඔයාගේ කවුන්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. සාමාන්‍ය ගොඩක් මේකේ හෙල්ත් එක ගැන හිතලා තමයි මේක ගොඩක් දාලා තියෙන ඔප්ෂන්ස්. ඉතින් හෙල්දි පැත්තෙන් ස්මාර්ට් වොච් එකත් එක්ක දැන් මම මේක දැන් අපි ගොඩක් ફોකස් කරන්නේ අපේ අර දවස් 7ට අවුට්ෆිට්ස් වලට ගැලපෙන විදිහට ස්මාර්ට් වොච් එක දාන්නනේ. ඉතින් ස්මාර්ට් වොච් එක අරහම ඔයාට නොදැනීම ඔයාට ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් ඔයාගේ හෙල්ත් එක ගැනත් ගොඩක් දේවල් මේකේ කවුන්ට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ මේ සෙටින්ග්ස් කියන එකට ගියාට පස්සේ ඒකේ විදිහට තියෙන ෆීචර්ස් ටික ගත්තාම ඔයාගේ මේ ස්මාර්ට් වොච් එක ෆෝන් එකත් එක්ක කනෙක්ට් කරගෙන ඉවරලා ඔයාට මේකේ වෝල්පේපර්ස් චේන්ජ් කරගන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකට එන නොටිෆිකේෂන්ස් එන ටික ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ෆෝන් එකට කෝල්ස් ඔයාට ආන්සර් කරන්න, ඒවත් එක්ක කතා කරන්න ස්මාර්ට් වොච් එක යූස් කරලා කරන්න පුළුවන් ෆෝන් එක අතර ගන්න නැතුව. ඒ වගේම තමයි මේකේ දැන් හිතන්න ඔයාගේ ෆෝන් එකේ කැමරා එක ඔයා මෙහෙම කරලා දාලා තියෙනවා කියලා මොකක් කරේ කැමරා එක ඔන් ඔෆ් කරන්න, කැමරා එකට අවශ්‍ය කමාන්ඩ්ස් දෙන්නත් ඔයාට ස්මාර්ට් වොච් එක යූස් කරන්න පුළුවන්. ඊට අමතරව ස්මාර්ට් වොච් එකේ ගැන සාමාන්‍ය දේවල් ගොඩක් ඔයාට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි සාමාන්‍යයෙන් ගත්තාම මේ ස්මාර්ට් වොච් එකේ සහ ඇප් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔව් මම දන්නවා දැන් තියෙන ප්‍රශ්නේ මේක කීයක් වෙනවද කොහෙන්ද ගන්න තියෙන්නේ. ඉතින් මම දන්නවා ඕක තමයි දැන් ඔය තියන් ඉන්න ප්‍රශ්නේ. ඉතින් මම ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. ඉතින් මේක මම ගත්තේ Gadget City එකෙන්. ඉතින් ඔයාලත් ගන්නවා නම් ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ තැනක් තමයි Gadget City එක කියන්නේ. මොකද මාත් ගොඩක් ටෙක් ප්‍රොඩක්ට් ගන්න තරක් තමයි Gadget City එක කියන්නේ. ඉතින් Gadget City එකෙන් ඔයාලට විශ්වාසදායී විදියට ටෙක් ප්‍රොඩක්ට් ගන්න පුළුවන්. ඉතින් මම මේක පිළිදී ගත්තේ Gadget City වෙබ්සයිට් එකෙන්. ඉතින් ඔන්න ඔයාලට
පහල ලින්ක්ස් දාලා තියෙනවා පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ මේ ප්‍රොඩක්ට් එකට දාලා ලින්ක් එක. ඉතින් අන්නේ ලින්ක් එක ටච් කළාට කෙලින්ම ප්‍රොඩක්ට් එක ඕපන් කරගත්ත හැකි කියලා වෙබ්සයිට් එකේ හොයවා ඉන්න දෙයක් නැහැ. ඉතින් Gadget City වෙබ්සයිට් එකෙන් ගන්නවා නම් මේක වලට රුපියල් 6500කට මිලදී ගන්න පුළුවන්. ඒ වගේ තවත් දෙයක් තියෙනවා. ඉතින් මෙයාලගේ cash on delivery තියෙනවා. ඒ කියන්නේ වාට ප්‍රොඩක්ට් එක ගද්දි සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. ගෙදරට ආවට පස්සේ මේක මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ වා ලංකාවේ කොහේ හිටියත් වාට මේක ඕඩර් කර හැකි මෙයාලා වෙබ්සයිට් එකෙන් ගිහලා මම ඔය පහල ලින්ක් එක දාලා තියෙනවා. ලින්ක් එක ටච් කරා නම් කෙලින්ම Gadget City වෙබ්සයිට් එකේ වාට මේ ප්‍රොඩක්ට් එක ඕපන් වෙනවා. එතනින් වා බයි නව දුන්නාට පස්සේ ඔයාට දවස් 3ක් යද්දි වා ලංකාවේ කොහේ හිටියත් වාගේ ගෙදරටම මේක ගෙනල්ලා දෙනවා යාලා. ඒ වගේම තමයි ගෙදරට ගෙනාවට පස්සේ වාට මේක සල්ලි දීලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් හිතන්න 6500ක් මේ වෙලේ යතේ නෑ. වාට මේක ගෙවන්න ගන්න ඕන කියලා. ඉතින් එහෙම වුණොත් එහෙම වාට කරන්න තියෙන දේ තමයි මෙයාලා කොකෝ පේමන්ට් උත් තියෙනවා. ඒ කියන්නේ වාරික 3කින් ගෙවන්න වාට මේක මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ වාරික 3කට ගෙවන්න 6500 3ට බෙදලා වාට ගෙවන්න ගන්න පුළුවන්. මාස ගානකට ගෙවන්න. ඉතින් යාළුවෝ කොහොමද දෙකනා වීඩියෝ එක. ඉතින් මම හිතනවා දෙකනා වීඩියෝ එකත් ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔන්න අද අපි අන්බොක්ස් කරේ DT900 කියන මෙන්න මේ ස්මාර්ට් වොච් එක. ඉතින් මේ ස්මාර්ට් වොච් එකේ ඔයාලා දකින්න දැන් මාර ලස්සන ස්ට්‍රැප්ස් කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් අද දෙකනා වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තාමත් අපේ හේෂාන් ටෙක්නික් නිව් channel එක. මෙන්න මේ channel එකට අලුත් කෙනෙක් නම් අදම නම් වීඩියෝ එක බලන්නේ මතක ඇතුව පහළ තියෙන subscribe button එක click කරලා ඊට පස්සේ bell icon එකත් all press කරලා තියාගන්න. අමතක කරන්න එපා. ඒ වගේම තමයි වීඩියෝ එක දැක්ක දේවල් කියන්න තියෙන දේවල් අහන්න තියෙන දේවල් ඔය සේරම දේවල් ටික පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක දැනටවත් ඔය පාවිච්චි කරන කෙනෙක් නම් මේක ස්ට්‍රැප්ස් කලෙක්ෂන් එකත් එක්ක ලස්සනට ඔයා මේක දාගෙන යන කෙනෙක් නම් මේක යූස් එක්ස්පීරියන්ස් එකත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් යාළුවනේ අපි අද දවස් ගහමු මේ වගේ තාත් බ්‍රෑන්ඩ් නිව් ස්ට්‍රීම් වීඩියෝ එකකින් හේෂාන් ටෙක්නික් YouTube channel එකෙන්. Alut magama ganna Isieka ko phone ekak Software navinakam Ikmanin karana alut madeval Electric sekak Heshan teknik Tech hacks gadgets balanna inna Hishan teknik Kobat bala otu inna Balanna kalmadila Hishan teknik Obetek kamana